තක්කෙන්න සොයා නාවත් නෑ මං තරහා නුඹ නැති මේ අහසම පාළුයි දැන් මට තරු දුක කීවා ආදරයෙන් මා තවරා නුඹ හැතටම යනවා සිහිනෙන්වත් නැවිදින් තුරුල් වෙන්න මට ආදරේ කියා මියුසික් ඉන්ඩස්ට්‍රියකස් උඩෝ යටිකුරු කරන මේ ට්‍රෙන්ඩ් එකට සෙට් වෙන අලුත්ම කෙනෙක් ඉන්න අපිත් එක්ක chat one එක සෙට් වෙන්න. මේ තමයි අපිත් එක්ක ඉන්නේ ඒ අලුත්ම කෙනා. අයිබෝන්. අයිබෝන්. හරි. ඔයාගේ නම මොකද්ද? කොහෙද ගම් පළාත? ඒක මුලින්ම කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එකට ආවේ? අපි ඒක මුලින්ම කතා කරමු. මගේ නම උෂේන් නිරෝධ්. මම ඉන්නේ මීගමුවේ. එතකොට මං ස්කූල් ගියේ නිගම්බෝ මාරිස්ලා කොලේජ් එකට. එතකොට ඉස්කෝලේ කාලේ දම මියුසික් කරනවා පොඩි කාලේ දම මියුසික් කරනවා එක එක තරඟවලට යනවා අර මියුසික්ම තමයි ඇඟේ තිබ්බේ තින් පොඩි කාලේ දම. දැන් මෙහෙම මේ යං ජෙනරේෂන් එක කියන්නේ හැමදාම අප්ඩේට් වෙනවා. ඔයත් ඒ වගේ නේ දැන් මේ ෆීල්ඩ් එක නැත්නම් මේ ඉන්ඩස්ට්‍රි එක. එන්න මුලින්ම හිතුවද ඇත්තට මට මේක තමයි ටච් වෙන තැන මට මේකේ ලොකු පෙරලියක් කරන්න පුළුවන් කියලා හිතුවද? ඒ කියන්නේ මෙහෙම පොඩි කාලේ දම්ම සින්දු කියනවා ඒක කරනවා try කර කර හිටියා. එතකොට අර ලොකු ආසාවක් තිබ්බා ස්ටේජ් එක සින්දු කියන එක තමයි අර ජීවිතේ අර අන්තිම හීනේ එක තමයි. ඒතර ඉතින් එක එක දේවල් try කරා. ඊට පස්සේ TikTok එකට සින්දු දැම්මා. ඒ වගේ ඉතින් ගොඩාක් දේවල් try කරා. එතකොට ඉතින් මට තේරුණා අනිවාර්යයෙන්ම මට මේකේ ගේමක් ගහන්න පුළුවන් තමයි කියලා. අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන් කෙනා තමයි අනිවාර්යයෙන්ම ගේමක් ගහගෙන යන්නේ. ඒක තමයි අපි chat one හැමදාමත් අපිත් එක මේ විදිහට සෙට් කරගන්නේ. දැන් මේ ජෙනරේෂන් එක කියන්නේ හරි අමුතු ජෙනරේෂන් එකක්. මොන ප්‍රශ්නාවක් කඩාන බිඳගෙන ඉස්සරහට යන ජෙනරේෂන් එකක් නේ තියෙන්නේ මේ අලුත් පරම්පරාව. එතකොට සින්දු කියන්නේ එහෙම නැත්නම් සින්දු කියන්නේ ඔයාට පොඩි කාලේ ඉඳලා තිබිච්ච හැකියාවක්ද මේ දැන් ඔයා මේ බිල්ඩ් අප් කරගෙන තියෙන්නේ? ඔව් ඒ කියන්නේ පුංචි කාලේ දම්ම මේ සිං කරනවා රියලිටි ෂෝස් වලට ගිහින් තියෙන ඒවල ෆයිනල් වෙනකන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඊට පස්සේ O level A levels ඉවර වුණාට පස්සේ ඉතින් මියුසික්ම තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මගේ සින්දුවක් පළවෙනි සින්දුව එළියට දැම්මා. ඊට පස්සේ TikTok එකේ සිං කරන්න පටන් ගත්තා. TikTok එකෙන් තමයි ගොඩක්ම වෛරල් වෙන්න ගත්තේ. TikTok එකේ කලින්ම මම මේ නෝමල් සිං කර කර හිටියේ. නෝමල් කට්ටිය දානවා වගේ කවස් දදා හිටියේ. එතකොට මේ මට තේරුණා ඒක චුට්ටක් හරියන්නේ නැහැ. කියන්නේ හැමෝම කරන දේ කරොත් ඇත්තටම අපි හයිලයිට් වෙන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන අපිව හයිලයිට් වෙන විදිහේ දෙයක්. එතකොට මම චුට්ටක් වෙනස් විදිහට ඉඳලා මං බැලුවා මේ දැන් මම කියන්න සින්දුවක් තෝරගන්නවා. ඒ සින්දුවටම අදාළ වෙන පොඩි නිකන් වචන දෙක තුනක් මම කලින් කියලි වෙලා පටන් ගන්නවා කියලා නේ. ඒ කියන්නේ බලන කෙනෙක්ට වදින්න එක පාර. ඔය සමහර කට්ටිය කියනනේ දැන් අර ඒගොල්ලෝ ස්ක්‍රෝල් කරන් යද්දි TikTok එකේ අර ඒගොල්ලෝ දකින පළවෙනි එකෙන් පළවෙනි පාර්ට් එකෙන් තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ මේක තව දුරටත් බලනවද නැත්නම් ස්ක්‍රෝල් කරනවද කියලා. ඒතකොට මම අර වෙන গিitar එක ගහන ගමන්ම පොඩි වචන දෙක තුනක් දාලා සින්දු කිව්වා විතරයි ඩෝන් ගාලවත් වෙලා වෛරල් වෙන්න ගත්තා. ඊට පස්සේ තමයි ඉතින් සම්පූර්ණයෙන්ම මේ අනිත් පැත්ත හැරුණේ ඔක්කොම. කෙනෙක්ගේ ජීවිතේ තියෙන ටර්නින් පොයින්ට් එකක්. ඉතින් ඔයා හිතුවා ඔයාට කරන්න පුළුවන් මේ ඉන්ඩස්ට්‍රි එකේ වෙනසක් කරනවා නම් මට කරන්න පුළුවන් වෙනස තමයි මම මේ කරන්න කියලා. ඒක දැන් සාර්ථක වෙලා තියෙනවා. දැන් ඔයා කිව්වා රියැලිටි ෂෝස් වලින් ඉස්සරහට ආවා කියලා. දැන් ලංකාවේ බහුතරයක් ආරිස්ලා බෙහෙ වෙන්නේ රියැලිටි ෂෝ හරහා. ඒතකොට ඔයාට ඇයි මේ අවස්ථාව ඔයා කියන්නේ එකකින් ආවට ඔයා ඒ තරම් ෆේමස් කැරක්ටර් එකක් විදිහට එතනින් ආවේ නැත්තේ? ඒ කියන්නේ මම රියැලිටි ෂෝස් වලට ගියේ grade 7 වලදී. එතකොට grade 7 වලදී මාර පොඩි. එතකොට grade 7 වලදී එහෙම අපේ මීගමුවේ හැම තැනම කට් අවුට් ගහලා ඒ කාලේ ඒ ප්‍රසිද්ධිය තිබ්බා. ඊට පස්සේ ලොකු වෙද්දි මිනිසුන්ට මේ මූණවල් ඒවා ඔක්කොම අමතක වෙනවානේ. ඊට පස්සේ ඉතින් මම තීරණය කරා රියැලිටි ෂෝ එකකට යන්නේ නැතුව මගේම වැඩකින් එළියට එනවා කියලා. එතකොට මට හිතුණා වටිනාකම වැඩි වෙයි කියලා. මොකද මම ඉන්නේ මගේම වැඩකින් එළියටනේ. ඒකින්ද තමයි මම රියැලිටි ෂෝ වලට යන්නේ නැවැත්තුවේ. එහෙම තමයි හිතලා ඉවරලා දැන් මම මගේම මම කලින් දැනට සින්දුවක් රිලීස් කරලා තියෙන සැන්දර සින්දු 3ක් රිලීස් කරලා තියෙනවා. අන්තිමට රිලීස් කරපු සින්දුව දැන් 2.2 මිලියන් පහු කරලා තියෙනවා. ඉතින් අර මට ඕනුනේ මගේම දෙයකින් එළියට එන්න.
දැන් ඔයාට ඕනේ වුණා ඔයාගේම දෙයකින් එළියට එන්න දැන් සක්සස් ඔයා. හැබැයි තාම ඔයා පොඩි. මේ ෆීල්ඩ් එක කියන්නේ තාම ඔයා ආව විතරයිනේ. එතකොට මේ ෆීල්ඩ් එකේ දැවැන්ත වෙනසක් කරන්න ඕනි නම් කියන්නේ මිනිසුන්ට මතක හිටින විදිහට ඔඩියන්ස් එකට මතක හිටින විදිහට ඔයාට ඒ මතකය හැමදාම අප්ඩේට් කරන්න නම් ඔයා අප්ඩේට් වෙන්න ඕනි. කොහොමද ඔයාගේ පැවැත්මට ඔයා මේ ෆීල්ඩ් එක වෙනස් කරගන්නේ සහ ඔයාගේ චර්යා රටාව වෙනස් කරගන්නේ? ඔව් ඇත්තටම දැන් අපි ඇත්තටම මම අර කලින් කිව්වා වගේ හැමෝම කරන දේ කරොත් එහෙම අපි ඇත්තටම හයිලයිට් වෙන්නේ නැහැ. ඒතකොට අනිවාර්යෙන් අපි වෙනස් දෙයක් කරන්න ඕන. වෙනස් දෙයක් කරොත් තමයි දැන් මේ කාලේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් සිකුරාදාට සෙන්සුරාට YouTube එකට සින්දු සමහරවිට 50කටත් වඩා රිලීස් වෙනවා. ඒතකොට ওই 50 අතරින් අපි අනිවාර්යෙන්ම දැනගන්න ඕන අපි කැපිලා පේන වැඩක් කරන්න අපේ වැඩේ මිනිස්සුන්ට මේ මතක හිටින විදිහට. දැන් මම අන්තිමටම කරා වැඩක්. ඒක මම කරේ ඒක මම දන්න විදිහට මම හොයලා බලපු විදිහට ලංකාවේ පළවෙනි වතාවට තමයි එහෙම අහන්න ඕනේ වගේ. ඒක අහන්න කලින් තමයි මම මේක අහන්නේ. අපි ඒක අන්තිමට කතා කරමු. එතකොට මේ මම කියන්නේ අර අපි අනිවාර්යයෙන්ම වෙනස් දෙයක් කරන්න ඕන. ඒ කියන්නේ හැමදාම එකම විදිහට කරලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වෙනස් දෙයක් කරොත් තමයි අපි හයිලයිට් වෙන්නේ. සින්දුවක් කරද්දී වුණත් අර දැන් තියෙනවනේ එක එක විදි. එතකොට අර මූඩ් සින්දු කරනවා නම් ඒ ටිකම කරන් යන්න නැතුව පොඩි වෙනසක් try කරලා බලන්න ඕන. සමහර විට හරියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපි try කරලා බලන්න ඕන. අර කතාවකුත් තියෙනනේ මේ අපි පීනන්න පුරුදු වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම වතුරට බහින්න වෙනවා කියලා. ඒ වගේ තමයි. හරි. දැන් හැමෝම කියන දෙයක් තමයි දැන් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා වෙනසක් කරන්න ඕනේ කියලා. හැබැයි ටික කාලයක් යනකොට ඒගොල්ලෝ තාමත් එකම තැන වගේ තියෙන එකක් ඔඩියන්ස් එකේ ඉන්න අපිට තේරෙනවා. අපි රස විඳින්නේ අපි තිරෙන් පිටිපස්සනේ. හරි. දැන් ඔයාට හොඳ සහයෝගයක් ලැබෙන මේ සෝෂල් මීඩියා. TikTok. ඒ කියන්නේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක දැන් ආටිස්ට් කෙනෙකුට එයාගේ ලෙවල් එකට යන්න, එයා බලාපොරොත්තු වෙන තැනට යන්න ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. කොහොමද ඔයාට ලැබෙන සපෝට් එක? ඔව් ඇත්තටම දැන් නම් ඇත්තටම මේ කියන්නේ හොඳට සිං කරන්න පුළුවන් හරි මොකක් මාරි ටැලන්ට් එකක් තියෙන කෙනෙක්ට ඇත්තටම මේ එයා හරියට සෝෂල් මීඩියා යූස් කරොත් එම හරි විදියට එයාට අනිවාර්යයෙන්ම ලංකාවේ නිකම්ම ෆේමස් වෙන්න පුළුවන්. ඔය සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ කියන්නේ කොච්චර ටැලන්ටඩ් වුණත් ඒගොල්ලෝ හරියට ඒවා යූස් කරන්නේ නැහැ. කියන්නේ සෝෂල් මීඩියා යූස් කරන්නේ නැහැ. එතකොට මම කියන්නේ දැන් මේ අපිට සෝෂල් මීඩියා නිකන් නේ තියෙන්නේ ෆ්‍රී තියෙන්නේ. ඒ හින්දා ඒවා යූස් කරන්න ඕන. දැන් මමත් එක කාලයක් දැන් මම සින්දු දදා හිටියා. දදා ඒ කියන්නේ නිකම්ම සින්දු කීකේ දදා හිටියේ. ඊටසේ සින්දු වල views යන්නේ 200යි TikTok එකේම 200යි 300යි ඊටසේ එපා වලා මමත් නැවැත්තුවා. නවත්තලිවලා ඊට පස්සේ මේ වෙන වීඩියෝස් TikTok එකට දාන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ මගේ මම ප්ලේ කර කර හිටපු ගිටාර එකක් කරන හැම සින්දු දාන එක සම්පූර්ණයෙන්ම නතර කරා. ඊට පස්සේ අපේ මල්ලිගේ යාළුවෙක්ගේ මේ ගිටාර එකක් දවසක් අපේ ගෙදර ගෙනල්ලා තිබිලා ඒකෙන් තමයි දැම්මේ මම මේ අර මම අර කලින් කිව්වා වගේ පොඩ්ඩක් වෙනස් විදියට මේ වෙනස් චේන්ජ් කරලා දැම්මේ. එතකොට තමයි වෛරල් වෙන්න පටන් ගත්තේ. එතකොට තමයි මට තේරුනේ අර මේ සෝෂල් මීඩියා කියන දේෙන් අපිට කොච්චර ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා. මම ඔය දැනටත් කියන්නේ තාමත් මේ අපි ගාව තියෙන මේ ෆ්‍රී මේනද රිසෝසස් වලින් ප්‍රයෝජනයක් ගන්නත් ඇත්තටම වැඩක් නැහැ. ටැලන්ට් එක තියෙනවා නම් අනිවාර්යෙන් මේක ලෝකෙට පෙන්වන්න. උෂේන් ඔයා හරිම ටැලන්ටඩ් කෙනෙක්. මොකද ඒ කියන්නේ ඒක අපිට දැනෙනවා. ඔයාගේ ගමන හරි සාර්ථකයි පැහැදිලි. ඉතින් ඔයා දැන් මට ඔයා කියාගෙන ආපු දේ පොඩ්ඩක් මම වෙනස් කරා. මට ඔයාට බාධා කරා. ඔයාට ඩිස්ටර්බ් කරා. ඔයා කිව්වා ඔයා වෙනසක් කරනවා කියලා. ඔයා හැමතැනම කියනවනේ. හැබැයි මේක ෆස්ට් ටයිම් මේ ඉන්ඩස්ට්‍රි එකේ වෙච්ච දෙයක් කියලා ඔයා කියනවා. ඔයා සෝං එක රිලීස් කරන්න කලින් එක පොඩි ෂෝට් ෆිල්ම් එකක් විදිහට කලින්ම ඇවිල්ලා ඔඩියන්ස් එකට ටච් කරනවා. කොහොමද ඒ වෙනස ඔඩියන්ස් එක ඇක්සෙප්ට් කරාද? ඔයාට දැනෙන ඒ ෆීලින් එක මොකක්ද? ඇයි ඔයා ඒ වගේ තැනකට එන්න හිතුවේ? ඔව් ඒ කියන්නේ මම සින්දුවක් ඒ කියන්නේ මගේ අර කලින් සින්දුව දැම්මට පස්සේ මට මෙලඩි එකක් ඔලුවට ආවා. හරිද? ඊට පස්සේ මෙලඩි එක මම හදාගෙන ඇද්දි මට තේරුණා ඒ කියන්නේ මොනවාද මේක සින්දුවක් විදියට එළියට දාන්නේ නැතුව ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක් විදියට එළියට දැම්මොත් මිනිස්සුන්ටත් වෙනසක් වෙයි කියලා හිතුවා. ඒ කියන්නේ මේ මම කලින් දැක්කා චරිත අයියා රිලීස් කරා යෝගේශ්වරී කියලා සින්දුවක්. එයා අවුරුදු ගානකට කලින් රිලීස් කරපු සින්දුවකට එයා මාර ලස්සන ක්‍රියේටිව් ෂෝට් ෆිල්ම් එකක් ගහලා තිබ්බා. එතකොට මටත් ඇත්තටම ඒ කාලෙදි ප්ලෑන් එකක් ඔළුවේ තිබ්බා මේ මොකක් හරි වෙනස් විදියට මේ වැඩේ එළියට දාන්න ඕන කියලා. ඊට පස්සේ මම කරේ ෂෝට් ෆිල්ම් එකක් මගේ ස්ටෝරි එකක් තිබ්බා ඔළුවේ. ඒ ස්ටෝරි එකට ගැලපෙන්නම මම සින්දුවේ ලිරික්ස් ලියලා ඒ ස්ටෝරි එක බිල්ඩ් අප් කරලා ෂෝට් ෆිල්ම් එකක් හදුවා. විනාඩි 36ක ෂෝට් ෆිල්ම් එකක්. ඇත්තටම මේ මම හිතුවේවත් නැති විදියට මාර ක්වොලිටි එකට වැඩේ වුණා. මොකද ඒක මේ ඒ කියන්නේ
YouTube එක දැන් රිලීස් කරලා තියෙනවා නුඹට ආදරේ ෂෝට් ෆිල්ම් එකම බලන්න පුළුවන්. ඒක අනිත් එක මට දැන් වැඩේ quality වැඩිකමට මට දැන් මේක නිකම්ම YouTube එකට දාන්න ලෝබයි. ඒ හින්දා මම කරේ ඇක්ටර්ස්ලා ඊට පස්සේ content creatorsලා singersලා කට්ටියම ගෙනල්ලා PVR එකේ ප්‍රීමියර් කරා. ඒක තමයි මම හිතන්නේ ඔය ලංකාවේ පළවෙනි වතාවට ෂෝට් ෆිල්ම් එකකට සින්දුවක් ගහලා PVR එකේ ප්‍රීමියර් කරන්නේ පළවෙනි වතාවට. ඇත්තටම මාර ලස්සන ප්‍රතිචාර ගොඩක් හම්බුණා. වීඩියෝස් වල ගොඩක් ඒ කියන්නේ ගොඩාක් කට්ටිය ඒකට කියන්න ගත්තා මාර හොඳ. ඒ කියන්නේ විනාඩි 36ක් වුණාට ඒගොල්ලොන්ට ඒක මදි. ඒගොල්ලෝ කියනවා අපරාධي තව වැඩි කරන්න තිබ්බනේ. තව වැඩි කරන්න තිබ්බනේ කියනවා. ඉතින් දැන් මම රිලීස් කරලා තිනවා. දැන් තාම දවසයි ගිහින් තිනේ. දැන් 50000ටත් වඩා views ගිහින් තිනවා දවසට. ඉතින් මම හිතනවා ඒක ලොකු ස්ටෙප් එකක්. ගොඩක් කට්ටිය කමෙන්ට්ස් වලත් කියන්නේ මියුසික් වීඩියෝ ඉන්ඩස්ට්‍රි එක වෙනස්ම විදිහකට මේවා කරලා තියෙනවා කියලා. මම කියන්නේ ඇත්තටම වෙනස් දෙයක් කරොත් අපි හයිලයිට් වෙනවා අනිවාර්යයෙන්ම. ඒක තමයි වෙන්න ඕනම දේ. මොකද දන්නවද හයිලයිට් වෙනවා කියන්නේ හයිලයිට් නොවි මේ ෆීල්ඩ් එකේ ඉන්න බෑ. ඉන්න බෑ. ඒක කතාව ඒකනේ. දැන් අපි කොච්චර අපිට ටැලන්ට් එකක් තිබ්බත් අපි ඔඩියන්ස් එකට ගියේ නැත්නම් අපිට අපේ ටැලන්ට්ස් අර හංගගෙන තමයි ඉන්න වෙන්නේ. ඉතින් මේ ඔයා හැමදාම දැන් ගොඩක් අය තියෙන අපි ප්‍රවීණ කියන කට්ටිය ඉන්නවනේ. ඒතර ප්‍රවීණ අය කියන්නේ ගොඩාක්ම අපේ අලුත්ම ආටිස්ලාට කියන චෝදනාවක් තමයි ඔයගොල්ලෝ හැමදාම කවර්ස් කරගෙන ඉන්න ඕගොල්ලන්ගේ නිර්මාණයක් අරන් ඕගොල්ලෝ ඉන්නේ නැහනේ. අනුගේ සින්දු කිය ඉන්න එක විතරයි ඔයගොල්ලෝ කරන්නේ කියන දේ මම ඔයාට ඒක කිව්වොත් එහෙම ඇත්තටම කවර්ස් කර ඉන්න එක විතරද බලාපොරොත්තු වෙන්නේ? ඔයාගේ ඉස්සරහට මොනවද ඔයාගේ ළඟ ස්ටෙප් එක මොකද්ද? ඔව් දැන් මම කවර්ස් කියන්නේ අර TikTok එකේ කලින්ම මම අර කිව්වා වගේ මේ හිට් උනේ කවර්ස් කරලා තමයි. ඊට පස්සේ දැන් මේ මට තේරුණා කවර්ස් කර ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඇත්තටම මම මගේ සින්දු වලින් තමයි මට එළියට එන්න ඕනුනේ. හැබැයි අර කවර්ස් කරලා දාපු එක මාර්ම මේ සපෝට් එකක් වුණා. මේ මොකද අර අහලා තියෙන සින්දු මිනිස්සු වෙනස් විදිහට ආදී ඒගොල්ලෝ ආසයි ඒකට. ඒකින්ද ඒගොල්ලෝ ඒවා මාර ලස්සනට වැළඳගත්තා. ඉතින් ඒ හින්දා මේ ඊට පස්සේ මම කවර්ස් කරගෙන නැතර කරලා එක සින්දුවක් මගේ දැම්මා. සංසාරේ දැනුණා කියලා සින්දුවක් දැම්මා. ඊට පස්සේ මාස ගානකට පස්සේ දැම්මා මම තව මගේ සින්දුවක් එක මොහොතක් කියලා. ඒ සින්දුව දැම්මට පස්සේ නම් ඇත්තටම මේ මාර ලොකු ප්‍රතිචාර හම්බුණා. ඒක ගැහුවට ඒක එළියට දැම්මට පස්සේ මම කොන්සර්ට් එකකුත් කරා, ෂෝ එකකුත් කරා ජනවාරි වල. ඒක මගේ ඔරිජිනල් එකක්. ඒක රෂියන් සෝං එකක් තියෙනවා කමීනා කියලා. ඒකට ශ්‍රී ලංකන් වර්ෂන් එකක් විදිහට තමයි මම හැදුවේ. එතකොට ඒක දැන් මම අර කලින් කිව්වා වගේ 2.2 මිලියන් views පන්නලා තියෙනවා YouTube වල. ඊට පස්සේ දැන් අලුතෙන් ආයේ තව මගේම ඔරිජිනල් එකක් දාලා තියෙනවා. ඉතින් මම කියන්නේ අතරම කවර්ස් කරන්න ඒකවලක් නෑ. කවර්ස් කරලා ඒකෙන් ඔයා යම්කිසි ඔඩියන්ස් එකක් හදාගෙන අනිවාර්යයෙන්ම ඔයාගේ සින්දුවක් කරන්න. මොකද ඔයාගේ දැන් අපිට වුණත් ස්ටේජ් එක ගිහිල්ලා අපේ සින්දුවක් කියද්දි තියෙන අර ඒක අර කව එකක් කියද්දි එන්නේ නෑ. තව කෙනෙක්ගේ සින්දුවක් කියද්දි එන්නේ නෑ. අර තමන්ගේම සින්දුවක් කියද්දි ඒක සෙනග කෑ ගහලා කියද්දි දැනන ෆීලිං එක ආයේ වචන වලට කියන්න බෑ ඒක. හරි. දැන් ඔයා දැන් කොහොමරි ෂෝට් ෆිල්ම් එකක් කරුවානේ. දැන් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක දැන් ආටිස්ට් කියන තැනින් පොඩ්ඩක් කියන්නේ මියුසිෂියන් කියන තැනින් පොඩ්ඩක් එහාට ගිහිලා මේ ආටිස්ට් කියන කැටගරි එක තුල අපිට ලිමිට් කරන්න බෑනේ. යා වොයිස් ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, සිංගර් කෙනෙක් වෙන්න පුළුවන්, ඇක්ටර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම තැනකට එයාට යන්න පුළුවන්. හේතුව නැද්ද මේකත් එක්ක මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ෆිල්ම් එකක් කරත් හොඳයි කියලා? ඔව් ඇත්තටම හිතුණා කියන්නේ දැන් අර මේ වැඩේ මම කියනවාට කියන්නේ ඕගොල්ලෝ ඇත්තටම බලන්නේ වැඩේ බැලුවම ඕගොල්ලොන්ට තේරෙයි කොච්චර මේ හොඳ මට්ටමකේ වැඩේ තියෙනවද කියලා. කියන්නේ මගේ ෆස්ට් ෂෝට් ෆිල්ම් එක වෙලත්. ඒතකොට මම ස්පෙෂලි මතක් කරන්න ඕන දිනූෂ චාමිකර තමයි ඒකේ සිනමැටෝග්‍රැෆි ඔක්කොම කරේ. එතකොට ෂොට්ස් එතකොට ස්ක්‍රිප්ට් එක ඩෙවලොප් කරලා ලස්සනට කරේ එයා. එතකොට ෂොට්ස් ගැන ඊට පස්සේ ස්ටෝරි එක ගැන එහෙම මිනිස්සු මාර ආසයි. එතකොට අර ගොඩක් කට්ටිය මට කියනවා ඉවරලා හෝල් එකෙන් එළියට එද්දි ගොඩක් කට්ටිය කියන්නේ මචං අපරාධි වරුනේ අපිට විනාඩි 30ක් යනවා දැනුන්නේ නැහැ. අපරාධි මේක පැය දෙකකට මේවා කරන්න තිබ්බනේ. හැබැයි මං හිතන අර විනාඩි 36න් නවත්තන එක තමයි හොඳ. මොකද අර පැය දෙකකට යනකොට අර අඩු ගානේ නැවතුනම තමයි මිනිස්සුන්ට තවත් ඒකට මේ කුතුහලෙ මෙයා වෙන්නේ. ඊට පස්සේ වෙනාද ගොඩක් කට්ටිය කියනවා හිතන් හිටියේ නෑ ඔයාට ඇක්ට් කරන්න පුළුවන් කියලා, සිං කරන්න පුළුවන් කියලා විතරයි හිතන් හිටියේ. ඕම කී ඉතින් එක එක කතා ගොඩක් කිව්වා. ආසයි ලොකු වැඩක් කරන්න. අපි බලමු ඉස්සරහට ඉතින්. අපි බලමු ඉස්සරහට නළුවෙක් වෙලත් ඒ ඩිරෙක්ටර් කෙනෙක් වෙලත් ඒ සුබ පතනවා ඔයාට ඒ හැම පැත්තකින්ම මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න කියලා. දැන් අපි හැම වෙලේම කියන ඉන්ඩස්ට්‍රි එක කියලා දැන් අපි මේ ෆීල්ඩ් එකට කියනවා. දැන් ඇත්තටම මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ෆීල්ඩ් එකේ තියනවද? අලුත් කෙනෙක් විදිහට ආවට පස්සේ මොනවාද මේ තියෙන ෆීල්ඩ් එකේ තියෙන අර්බුදකාරී තත්ත්වය? ඔයාට මොන වගේ දේවල්ද හැංගෙන්නේ? ඔව් ඒ කියන්නේ මෙහෙම මම ඒක ස්පෙෂලි කියන්න ඕනවා කියන විදිහට දැන් අර සමහර කියන්නේ මං කියන්නේ ගොඩක් ප්‍රවීණ මේ කියන්නේ පරණ කට්ටිය නෙමේ. දැන් අලුතෙන් කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මේ ෆේමස් වෙලා ඉන්න ආටිස්ට්ලා ඉන්නවා.
ඒගොල්ලෝ තව කෙනෙක් උඩට එනවට කැමති නැහැ. මොකද ඒක ස්පෙෂලි මට වෙලා තියෙනවා. ඒකෙන් මම කියන්නේ ඒගොල්ලෝ තව කෙනෙක් උඩට එනවට කැමති නැහැ. ඒ කියන්නේ මොකක් හරි කියන්නේ දැන් ඕන කෙනෙක් මොකක් හරි මං කියන්නේ වැරදි දෙයක් නම් නෙමෙයි නම් කරන්නේ සමාජයට වැරදි දෙයක් දෙන්නේ නැත්නම් ඒ මනුස්සයාට උඩට එන්න අත දෙන්න ඕනේ ඒ මනුස්සයා කරන දේත් එක්ක. ඒතකොට මම කියන්නේ කියන්නේ ගොඩාක් ඉන්න හොඳ කට්ටිය. ඒ අතරේ ඉන්නවා මාර කුහක කට්ටිය. එතකොට මට ස්පෙෂලි වෙච්ච දෙයක් හින්දායි මම මේ කියන්නේ මම නම් ගම් සඳහන් කරන්නේ නැහැ. එතකොට මේ මගේ එක සින්දුවක් මම කිව්වා වගේ කලින් එක මොහොතක් කියන සින්දුව රිලීස් කරද්දී ඒක මේ TikTok එකේ පොඩක් ඒ කියන්නේ හොඳටම වයිරල් ගියා. ඒ වයිරල් යද්දී එහෙම අර යම් කිසි මට්ටමක ෆේමස් ගායකයෙක් එයා ඒ කියන්නේ ඒක පොඩ්ඩක් අර මේක මෙහෙම වෙන කෙනෙක්ගේ මේකක් නේ කියලා වෙන කෙනෙක්ගේ මෙලඩියක් නේ කියලා පොඩ්ඩක් ඒක මේවා කරන්න බැලුවා. හැබැයි මම කියන්නේ මෙහෙමයි. මිනිස්සෙක් මොකක්ම හරි දෙයක් කරලා ඉස්සරහට එන්න හදනවා නම් ඒ මනුස්සයාට අනිවාර්යෙන්ම මත දෙන්න ඕන. ඒ මනුස්සයා වැරදි දෙයක් නෙමෙයි නම් කරන්නේ. ඒ මනුස්සයා කුඩු විකුණන ඒ වගේ වැරදි දෙයක් නෙමෙයි නම් කරන්නේ. ඒ මනුස්සයාට ඇත්තටම මත දෙන්න ඕන. මොකද දැන් මම ප්‍රසිද්ධ ගායකෙක් වුණා කියලා ඒ කියන්නේ මම දැන් ওই සින්දුව කළා මම ප්‍රසිද්ධ වුණා කියන්නකෝ. එහෙම වුණා කියලා එයාට තියෙන තැන නැති වෙන්නේ නැහැ. එයාට අදාළ එයාගේ ෆෑන් බේස් එක එයාට ඉන්නවා. මට හැදෙන්නේ මට කැමති ෆෑන් බේස් එකක්. එතකොට මම කියන්නේ කවුරුම හරි කෙනෙක් කියන්නේ ඔයාට වඩා පොඩි තැනක ඉන්න කෙනෙක් අනිවාර්යෙන්ම උඩට එන්න හදනවා මේ මනුස්සයට අත දෙන්න. මම හැමතිස්සෙම ඕක කියනවා. මොකද වටන්න හදන්න එපා. මොකද අපි හැමෝම ඇවිල්ලා තියෙන්නේ මේ ජීවිතේ දිනන්න. එතකොට අනිවාර්යෙන්ම අපි අපිට සපෝට් එක දෙන්නේ නැත්නම් වෙන කවුරු අපිට සපෝට් එක දෙන්නද? මොකද අපේ සින්දු අහන්න වෙන කවුරුවත් හිටියේ නැත්තම් අපි අතන වැඩක් නැහැ සින්දු කරලා. එහෙනම් මම කියන්නේ ෆීල්ඩ් එක හොඳයි. ෆීල්ඩ් එකේ මාරම හොඳ කට්ටිය ඉන්නවා, ටැලන්ටඩ් කට්ටිය ඉන්නවා. ඒ අතර අර විදිහට කුහක කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොන්ට කියන්නේ එහෙම වෙන්න එපා. ඕගොල්ලොන්ගේ තැනට එහෙම ඒ කියන්නේ ඕගොල්ලොන්ට ඉන්න ෆෑන් බේස් එකයි අර හැදෙන මනුස්සයට ඉන්න ෆෑන් බේස් එකයි වෙනස්. එතකොට කවදාවත් කකුලෙන් අදින්න එපා. පුළුවන් විදිහකට පුළුවන් තරම් උදව් කරන්න. දැන් ඔයා හොඳ තැනකට ආව මට ප්‍රශ්නයක් මතු කරා. දැන් ඔයාගෙන් අහන්න ඕනේ ප්‍රශ්න. දැන් ඔයා කියනවා ෆෑන් බේස් එකක් ඉන්නවා කියලා. ඔව් හැමෝටම ඉන්නවා. එතකොට ඒ ෆෑන් බේස් එක මේන්ටේන් කරනකොට ඒ ආටිස්ට්ට තියෙන ලොකු වගකීමක් තියෙනවා. එයාට සමහර වෙලාවට මේ ඔඩියන්ස් එක නැත්නම් මේ අපි ඔයාලා බලන ඔයාලා වහන අය කියන එයක් තමයි අපෝ ඔයා හරි අහංකාරයි. ඉස්සරාව විදියට නෙවෙයි දැන් ඉන්නේ. කතා කරන්නේ නැහැ නිකන් හරි ලොකු ඔළුවෙන් යන්න කියලා එහෙම එකක් අලුත් පරම්පරාවට තියෙනවා. ඔව්. ඔයාගේ ඇක්සෙප්ට් කරනවද? එහෙමනම් ඔයාගේ ෆෑන් බේස් එක කොහොමද මේන්ටේන් කරන්නේ? ඔව් ඒ කියන්නේ ඇත්තටම තියෙනවා සමහර කට්ටිය ඇත්තටම අර ප්‍රසිද්ධ වෙන්න කලින් හිටපු විදිහ නෙමෙයි ප්‍රසිද්ධ වුණාට පස්සේ ඒගොල්ලෝ වෙනස් වෙනවා. සමහරවිට දකින්න කෙනෙක්ද, ඒ කියන්නේ දන්න කෙනෙක් දැක්කත් කතා කරන්නේ නැති මට්ටමට අමුතු ඒවා වෙනවා. හැබැයි මම කියන්නේ එහෙම වෙන්න එපා. ඇත්තටම මේ මිනිස්සුන්ට තමයි ඇත්තටම අපි ඉස්සරහට එන්නේ. මොකද අපේ සින්දු අහන මිනිස්සු නැත්තම් ඇත්තටම අපේ සින්දු වලට කමෙන්ට් කරන, ඊට පස්සේ ෂෙයා කරන සමහර අපි දන්නේ නැති කට්ටිය ෂෙයා කමෙන්ට් කරන්නේ. එතකොට ඒගොල්ලෝ නැත්තම් අපිට මේ ලොකු තැනකට එන්න බෑ. මං කියන්නේ ප්‍රසිද්ධ වුණත් මොන තැනට ගියත් අර තමන්ගේ ෆෑන් බේස් එකට අනිවාර්යයෙන්ම කරු කරන්න ඕන. මොකද ඒගොල්ලෝ නැත්තම් අපි ඇත්තටම මේ අපින් වැඩකුත් නෑ, අපි තැනකට එන්නෙත් නෑ. උෂෙන් දැන් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉවරයිනේ. දැන් ලොකු කට්ටක් කාලා එහෙම දැන් අපි දැන් අපේ ෆීල්ඩ් එකට එන හැමෝගෙම කියන්නේ මුලට ගියාට පස්සේ ඒගොල්ලෝ කියන දෙයක් තමයි ඔෂෙන් මෙන්න මෙහෙම කියනවා. මම මේ ෆීල්ඩ් එකට මාරම කට්ටක් කාලා. එහෙමනේ කියන්නේ. දැන් ඔයත් ඒ වගේ කට්ටක් කාලා ඇවිල්ලා තාමත් කට්ටක් අද කෙනෙක්ද? නැත්නම් ඔයා ගාන්ට ෂේප් එකේ ආපු කෙනෙක්ද? ඔව් ඒ කියන්නේ ඇත්තට මම නම් කට්ටක් කෑවේ නෑ, බොරු කියන්න ඕනේ නෑ. ඇත්තටම කට්ටක් කෑවේ නැහැ. හැබැයි අර මේ ගොඩක් වැටිච්ච තැන් තිබ්බ. ඒ කියන්නේ වැටිච්ච කියන අර හිතින් වැටිච්ච තැන් අර සමහරවිට දැන් සින්දු කියද්දි try කරනවා වීඩියෝස් දානවා. ඒවා වයිරල් යන්නේ නැති වෙද්දි ඉතින් අර මාර දුකයි. සමහරවිට හෙන ගේමක් දීලා සද්ද බද්ද නැති වෙලේ එක රෙකෝඩ් කරනවා. හරිද? රෙකෝඩ් කරලා පහුවදා ඒ කියන්නේ රෙකෝඩ් කරන්න තෝරගන්නේ රැයට. මොකද රැයට සද්ද බද්ද අඩු. ඔහොම කරලා සුපිරියට එඩිට් කරලා ආරාමයා කරලා දැම්මට පස්සේ views යන්නේ 200යි 300යි. ඉතින් එතකොට දුකයි. එතකොට අර ඒකේ කට්ටක් කෑවා කියන්න බෑ. අර දැන් සාමාන්‍යයෙන් කට්ටක් කරනවා කියන්නේ ගොඩක් කට්ටිය අර හෙන දුෂ්කරව ගහපු ගේම ගැනනේ කියන්නේ. එතකොට මම ඇත්තටම මට එහෙම දෙයක් නම් උන්නේ නෑ ඇත්තටම. ඒක ඇත්ත කියන්න ඕන. මේ හැබැයි අර වැටිච්ච තැන් තිබ්බා. මේ කියන්නේ මේක දැන් අතාරිනවද නැද්ද කියලා හිතිච්ච තැන් ගොඩාක් තිබ්බා. ඒ වගේ තමයි ඉතින්.
ඔයා දැන් කියනවා මේක අතාරින්නවද නැද්ද කියලා හිතිච්ච තැන් තිබ්බා කියලා. ඔයාගේ ලයිෆ් එකේ නැත්තම් මේන ආපු ගමනේ. එතකොට දැන් මේ වැඩසටහන අහන කෙනෙක්ට ඉන්නවා මේ තරම් දුෂ්කරයිද මේ ගමන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. සමහර අයට මේ සෝෂල් මීඩියා තිබ්බ පමණින් සමහර අය හිතන්නේ අපිට ඕනම දෙයක් කරලා ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. හැබැයි ජනප්‍රියත්වය වෙනයි ජනප්‍රසාදය කියන දේ වෙනයි. මේක ඔඩියන්ස් එකේ ඒ පැවැත්ම රඳාපවතින කෙනාගේ ටැලන්ට් එක සහ ඒ කෙනාගේ ප්‍රසන්ට් ලුක් එක අනුව. එතකොට ඔයාට දැන් අර එහිම ආපු විදිහට ඔයාට තියෙනවද දැන් කෙනෙකුට කියන්න දෙයක් ඇත්තටම අපි මේක මේ විදිහට තමයි හදාගන්න ඕනේ කියන දේ කියන්න තියෙනවද ඔයාට? ඔව් ඇත්තටම මම කියන්නේ ඕගොල්ලෝ රෙකෝඩ් කරන ෆෝන් එකද ඊට පස්සේ ආ රෙකෝඩ් කරන බෑග්ග්‍රවුන්ඩ් එකද ඒව අදාළ වෙන්නේ නැහැ. ඔයාගේ කන්ටෙන්ට් එක ලස්සන නම් ඔයා දෙන්න යන්නේ ලස්සන දෙයක් නම් අනිවාර්යෙන්ම ඔයාගේ වැඩේ කොයිම වෙලේක හරි පත්තු වෙන එක වෙනවම. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ දැන් ඔයා උයන කෙනෙක් කියලා ඔයාට ෆෝන් එකකුත් නැහැ හරියට මේ රෙකෝඩ් කරගන්න ඊට පස්සේ තැනකුත් නැහැ. ඒත් ඔයා වැඩේ කරගෙන යනවා නම් ඔයාගම විදිහකට කොයි වෙලේ හරි දැන් ඔයා හිතනවා වීඩියෝස් 10ක් දානවා කියලා. වීඩියෝස් 10ක් දැම්මම වීඩියෝස් ඔය 10න් 5කටම 100යි 200යි සමහරට 50යි 60යි. හැබැයි ඔයා 10ක් දාලා ඔයා හිතුවොත් එහෙම 10න් නවත්තනවා කියලා එහෙම නවත්තන්න එපා. ඔයාගේ 11 වෙනි වීඩියෝ එක ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. එහෙනම් මම කියන්නේ මම කියන්නේ එක වීඩියෝ එකක් පත් වුණොත් ඇති මුළු අනිත් ඔක්කොම පත් වෙනවා. මම කියන්නේ කොයිම වෙලේකවත් නවත්තන්න නම් එපා. මේ ලෝකේ ඔයාගේ මේ ලෝකේ සම්පූර්ණයෙන්ම ඔයාගේ. ඒ හින්දා මේ අපි අනිවාර්යෙන්ම මේ දිනලා තමයි මැරෙනවා නම් මැරෙන්න ඕන. නිකන් මැරෙන්න එපා. මම කියන්නේ මේ සෝෂල් මීඩියා මෙච්චර දේවල් අපි ගාව නිකන් තියෙද්දි අනිවාර්යෙන් මේව හොඳ දෙයකට පාවිච්චි කරන්න. ඒ හින්දා නවත්තන්න නම් එපා. කොයි මෙලෙකවත් කකුලෙන් වට්ටන්න හදයි ආයේ නෑ. ඔයා චුට්ටක් උඩට එන්නේ වට්ටන්න 100ක් විතර. ඒ කාටවත් වට්ටන්න දෙන්න එපා. වැටුණත් ආයේ නැගිටින්න. මොකද ඔයා ජීවිතේ දින්නට පස්සේ ඔයාව නවත්තන්න කාටවත් බෑ. මම කියන්නේ ඒකයි. ඒ කියන්නේ කොයි මෙලෙකවත් අතරින්න එපා. උෂේන් කියන වෙනම වයිබ් එකක්. උෂේන්ගේ සින්දු මං ඇහුවානේ. දැන් උෂේන් මෙතනට ආවට පස්සේ මං මල්ලි මොනවාද කියලා මම ටක් ගාලා බැලුවා. ඒක මට මගේ හිතට වැදුනා. සමහර ඉන්න ආරිස්ලා කියන්නේ දැන් අපි මම සිංගර් කියලා කියන පිරිසක් ඉන්නවා. ඒ අයගේ සින්දු සමහර වෙලාවට අපිට මේ අගක් මුලක් මැදක් මුකුත් තේරෙන්නේ නැහැ. අපි නිකන් ඔහේ අහන තත්වයකට පත් වෙලා තියෙනවා. ඇත්තටම උෂේන් ඒ තත්ත්වෙ මිදලා ඔයා ටිකක් අර මෙච්චරම යවුවන පැත්ත යෝන් කෙනෙක්නේ. එහෙමත් ඉඳලා ඇයි ඔයා මේ හොඳ පැත්තටම ඔයාගේ පාර හදාගන්නේ? ඒ කියන්නේ අර සමහර කට්ටිය බලනවා මේ රැල්ලට සින්දු කරන්න. හරිද? එතකොට ඒගොල්ලෝ සැටිස් වෙන විදිහට නෙමෙයි. ඒගොල්ලෝ අර මේ වෛරල් ආවි කියලා හිතලා ඒගොල්ලෝ සින්දු කරනවා. හැබැයි මම කියන්නේ එහෙම කරන්න එපා. ඔයාට මේ අහන්න පුළුවන් විදිහේ ඔයාට ආස විදිහේ සින්දුවක් කරන්න. එතකොට ඔයාට ඒක ඕන වෙලේක අහන්න පුළුවන් නම් ඊට පස්සේ ලස්සන වචන දාලා ඔයාට ඒක අහන්න පුළුවන් නම් ඒ වගේ සින්දුවක් කරන්න. එතකොට ඔටෝමැටිකලි ඒක වෛරල් වෙනවා. කලින්ම ඔයා කරන්න ඕන අර රැල්ලට යන එක නෙමෙයි. ඔයා බලන රැල්ලක් හදන්න. ඒ කියන්නේ ඔයා බලන්න ඔයාට සැටිස් වෙන විදිහ ඔයාට අහන්න පුළුවන්. ඔයාට ඒක අහද්දි ඔයාටම ෆීල් වෙන විදිහේ සින්දුවක් හදනවා නම් සින්දුවක් හදන්න. එතකොට ඒක හිතන්න නැති විදිහට වෛරල් වෙනවා. ගොඩක් කට්ටිය කරන්න හදන්නේ මේ අර කට්ටිය කරන් යන විදිහටම කරන්න හදනවා. එතකොට ඇත්තටම අර ඔයා කියනා වගේ මුල තේරෙන්නෙත් නැහැ, අග තේරෙන්නෙත් නැහැ. ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඉතින් අර මොනවා හරි වචන ටිකක් එකතු කරලා එහෙම දානවා. එහෙම කරන්න එපා. ඔයා අනිවාර්යෙන්ම ඔයාට සැටිස් වෙන විදිහ ඔයාට ලස්සනට අහන්න පුළුවන් විදිහේ සින්දුවක් හදන්න. ඒක අනිවාර්යෙන්ම අනිත් මිනිස්සුත් අහනවා ඊට පස්සේ. උෂේන් කියන්නේ ලස්සන හැන්සම් හොඳ කියන්නේ පර්සනැලිටි එකක් තියෙන බොයි කෙනෙක්. හරිනේ මං කිව්වා හරිද? මාරම ලස්සනයි. එතකොට උෂේන් ඉතින් ඔයාගේ ආකර්ෂණය කොහොමද? ඒකත් අපි කතා කරන්න පුළුවන්. ඕනේ අනිවාර්යෙන්ම ෆීල්ඩ් එකේ කියන්නේ ඇට්‍රැක්ෂන් එක. ඒ ආකර්ෂණය වඩාත් වැදගත්ම වෙන්නේ අපිට සමහර මේ ආරිස් කියන ෆීල්ඩ් එකට. වාව් ඔයා මාරම ලස්සනයි කියන තැනකට එන්න පුළුවන්. ඔයාටත් ඒ වගේ ලොක් එකක් තියෙනවා. කොහොමද ඉතින් ඔයාගේ ආදරණීය ජීවිතේ? එතකොට ඔයාට ගෑනු ළමයිගෙන් එන ප්‍රතිචාර මොන වගේ ප්‍රතිචාරද තියෙන්නේ? ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ එහෙම නෙමෙයි මං කියන්නේ ඇත්තටම තමන් ඔව් අපි හැමෝම ආදරය කරලා හැමෝම ආදරවන්තයෝ. එයාලා ඉස්සලා ගියොත් මේ මම කියන්නේ ඇත්තටම අපි මේන්ටේන් කරන්න ඕන. ඒ කියන්නේ තව මිනිස්සෙක්ට නෙමෙයි. දැන් අපිටම අපි ඒවා ගිහිල්ලා මූණ බලද්දි අම්මා අපිටම අපි ගැන ආසිතෙන්න ඕන. එහෙම නැත්තම් ඉතින් වැඩක් නැහනේ. එහෙනම් මම කියන්නේ ගොඩක් කට්ටිය සමහර කට්ටිය මේ ඔය මම දැකලා තියෙනවා මේ ඔය පෝස්ට් එහෙම දානවා මේ
මොනාද රූපය මේන්ටේන් කරන්න ඇති කෙනා මේ ඔය ලොකු හීන පස්සේ දුවනවා එහෙම පෝස්ට් එහෙම ඇත්තටම එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ හීන පස්සේ දුවන්න හැබැයි තමන්ව මේන්ටේන් කරගන්න. ඒ කියන්නේ මං කියන්නේ අඩුම ගන්න හොඳට මූණ හොදලා කරලා වත් ඉන්න ඕන. මේ එහෙම නැතුව ඉන්න එපා. අනිවාර්යෙන්ම ඒ විදිහට ඉන්න ඕන. අපි ඒ කියන්නේ දැන් ආටිස්ට් කියන්නේ මං කියන්නේ දැන් ඇක්ටර් කෙනෙක් හරි ආටිස්ට් කෙනෙක් හරි වුණාම ඇත්තටම තමන් පොඩ්ඩක් ආකර්ෂණීය විදිහට ඉන්න ඕන. මොකද මිනිස්සු ගාවට යනවා. එතකොට නාලා කරලා නැතුව හරි ගියොත් එහෙම වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඒ හින්දා මේ අර ආකර්ෂණීය විදිහට ඉන්න ඕන I think. මේ තියෙන ප්‍රතිචාර ඇත්තටම ගොඩක් තියෙනවා. ඒවා ඉතින් එහෙම තමයි. ඒවා ඉතින් එහෙම තමයි ඒවා කියන්නේ. ඒගොල්ලෝ තව ගෑන් ළමගේ ප්‍රතිචාර ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ උෂේ. කමන්නේ ඒකයි ජයසිරි මංගලම් කියලා අපි ප්‍රාර්ථනා කරමු ලස්සන ජීවිතයක්. හොඳ කෙනෙක් ලැබෙන්න කියලා ලැබිලා දන්නේ. ඉතින් අපිට කියන්න. හරි. දැන් මේ වැඩසටහනට එනකොට උෂෙන් දැන් ඔයා ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. ලොකු දුරක් කියන්නේ ඔයා යන්න තව බොහෝ දුර තියෙනවා. එතකොට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා හැමදාම බිහි වෙනවා. මොකද අද ලෝකේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මාරම තැනක් තියෙන්නේ. ඒගොල්ලන්ට earn කරන්න පුළුවන් පරාසය වැඩි. ඒතර content creator කෙනෙක් විදිහට field එකට ඇවිල්ලා නැත්නම් අපි artist field එකේ ගත්තොත් නැත්නම් music field එක ගත්තොත් ඒගොල්ලන්ට රඳා පැවැත්ම තියාගන්න ඒගොල්ලන්ට පුළුවන් ටෙක්නික් මොනවාද භාවිත කරන්න. ඒතර ඒ content creators ලට ඉස්සරහට කොහොමද ඒගොල්ලන්ගේ අවකාශය දිනන්නේ කියන්නේ ඔයාට මොකද්ද දෙන්න පුළුවන් ඒ අයට දෙන advice එකක් විදිහට? ඔව්. මං කියන්නේ අර කලින් කිව්වත් වගේ ඇත්තරම පුළුවන් තරම් වෙනස් දෙයක් කරන්න බලන්න. පුළුවන් තරම් අනිත් අය කරන දැන් සමහරවිට දැන් අපි එක්සැම්පල් එකක් විතර ගත්තොත් ෆුඩ් රිවිව් කරනවා කියලා හිතන්නකෝ. ඒතර ෆුඩ් රිවිව් ඇත්තටම ඉතින් අපිට කාලා බලලා තමයි ආයක රිවිව් කරන්න වෙන්නේ. ඉතින් ඒ වුණාට ඒ ෆුඩ් රිවිව් කරන එකත් ඔයා බලන්න මේ වෙනස්ම විදියකට කරන්න. එතකොට ඒ වගේ තමයි දැන් සිං කරත් ඊට පස්සේ ඔය කන්ටෙන්ට් දැන් අද කාලේ නම් කන්ටෙන්ට්ස් ගොඩාක් තියෙනවා. ඔය දැකලා ඇති බැලුම් පුපුරනවා, බෝතල් විසික් කරනවා. ඒ වගේ එක එක විදිහ අමුතු කන්ටෙන්ට් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ මම කියන්නේ ඇත්තටම මේ වගේ වෙනස් විදියකට හිතලා වෙනස් දෙයක් කරන්න. අර එක දෙයක්ම try කරන්නත් එපා. සමහරවිට ආයෙ try කරන දේ මේ hit වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ දේ නැති වුණා කියලා වෙන දෙයක් try නොකරත් ඉන්නත් එපා. අර තව දෙයක් තමයි ඔය සමහර කට්ටිය ඉන්නවා. ඔය දැන් ගොඩක්ම content creatorsලා මෙයා වෙන්නේ TikTok එකෙන්නේ. ඔය TikTok එකේ ගොඩක් content creatorsලා ඉන්නවා. සමහර කට්ටිය මේ ඒගොල්ලෝ ෆුඩ් රිවිව්ත් කරනවා, සින්දුත් කරනවා, හැමදේම එකම account එකේ කරනවා. එහෙම කරන්නත් එපා. එතකොට පුළුවන් නම් ඒ කියන්නේ ඒක අදාළවා කැමති දේවල් වලට එක accounts තියාගන්න. මොකද අර දැන් TikTok එකනොත් බලනවා මෙයාක හැම වීඩියෝ එකම මේකේ දානවා. එතකොට TikTok එකට හිතා ගන්න බෑ මෙයාට මොන ඔඩියන්ස් එකද අපි රීච් කරන්න ඕනේ කියලා. ඒ හින්දා මේ දැන් මට උනේත් ඒක තමයි. මම කලින් අර සින්දු දදා ඉඳලා ඊට පස්සේ මගේ වාහනේ තියෙන ඒ වාහනේ වීඩියෝස් දාන්න ගත්තා. ඊට පස්සේ සම්පූර්ණ TikTok එකේ මම අංජම මේ වුණා. ඊට පස්සේ තමයි මේ සින්දු දාන්න ගත්තම ඔඩියන්ස් එක එකපාරපත් වෙලා TikTok එකෙන් සිං කරන ඔඩියන්ස් එකම සම්පූර්ණයෙන් පුෂ් කරන්න ගත්තේ. ඒ විදිහට තමයි කියන්නේ මම කියන්නේ අර හැම වෙලෙම වෙනස් දෙයක් කරන්න. ඔයා එක දෙයක් try කරාට පස්සේ ඒක වැරදුනොත් එහෙම අතාරින්න එපා. තව දෙයක් try කරන්න. ඒකත් වැරදුනොත් ඒත් අතාරින්න එපා. තව දෙයක් try කරන්න. දිගටම try කරන්න. අනිවාර්යෙන්ම ඔයා දින තැනක් එනවා. හොඳ සපෝටින් සිස්ටම් එකක් නැත්නම් අපිට මේ ගමනේ යන්න බෑ. අනිවාර්යෙන්ම. ඔයාටත් එහෙමයි මටත් එහෙමයි අපි හැමෝටම මේ වගේ. එතකොට ඔයාට තියෙන සපෝටින් සිස්ටම් එකක් මතක් කරන්න කොහොමද ඔයගොල්ලන්ගේ පවුල් පරිසරය තුල ඔයාට ලැබෙන සහයෝගය ඔයාගේ ගුරුවරුන්ගෙන් ලැබෙන තිබුණ පාසලෙන් ලැබෙන්නේ නැති. එතකොට මේ සමාජයෙන් ලැබෙන ප්‍රවීණ අයගෙන් ලැබෙන සහයෝගය කොයි වගේ සහයෝගයක්ද ලැබෙන්නේ? ඔය ඇත්තටම මේ අම්මී තාත්ති තමා ඒ දෙන සපෝට් එක තමයි කියන්නේ මට වෙන කියන්න දෙයක් නැහැ. අතරම මේගොල්ලෝ තමයි මාර සපෝට් එකක් දෙන්නේ. පොඩි කාලේ ඉඳන් ඔය මම කිව්වේ රියැලිටි ෂෝස් වලට මාව බස් එකේ එක්කන් ගින් දෙනවා, බයික් එකේ යනවා, මීගමුවේ ඉඳන් කොළඹ බයික් එකේ යනවා, චූටි කාලේ ඉඳන්. ඒ කියන්නේ අර දැන් සමහර දෙමෝපියෝ කියනවානේ මේ සිංගල් හරියන්නේ නැහැ, ඔවා කළා හරියන්නේ නැහැ, රසාවක් කරන්න මොකක් හරි එහෙම කවදාවත් මට කියලා නැහැ. ඒගොල්ලෝ කැමතිත් මම ගායකයෙක් වෙනවා. ඒත් ඒගොල්ලොන්ට ආසත් මම කවදාරි ස්ටේජ් එක සින්දු කියද්දි යට ඉඳන් බලන් ඉන්න. එතකොට ඇත්තටම අම්මිවයි තාත්තයි මතක් කරන්න ඕන පුදුම සපෝට් එකක් දෙන්නේ. ඊට පස්සේ මගේ මල්ලි නංගි මගේ මල්ලි රැප් කරනවා. එතකොට මගේ මං අර කිව්වා වගේ මේ මගේ කලින් එක මොහොතක් කියලා මං සින්දුවක් දැම්මා. ඒක 2.2 මිලියන් views තියෙනවා. ඒකේ රැප් එක කියන්නේ මගේ මල්ලි. එතකොට මේ අර මගේ ඔළුවේ මම තව දෙයක් හිතාගෙන ඉන්නවා. මම කවදා හරි තැනකට යනවා නම් අනිවාර්යෙන් මේ තැනට මම මල්ලිව ගන්න එක ගන්නවමයි. ඒක කරේ නැත්තම් ඇත්තටම මම අයියා කෙනෙක් විදිහට මට වැඩකුත් නැහැ. මම අනිවාර්යෙන්ම මං යන තැනට මල්ලිව ගන්න එක ගන්නවමයි. ඉතින් අර මං කිව්වා වගේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සපෝට් එකක් තියෙන්න ඕන. අනිත් එක දැන් අපි ලයිෆ් එකේ පාර්ට්නර් කෙනෙක් තෝරගද්දිත් ඒ පාර්ට්නර්ත් තමන්ට කියන්නේ උදව් කරන පාර්ට්නර් කෙනෙක් වෙන්න ඕන. ඔය පාර්ට්නර්ට පුළුවන් ඔයාගේ ජීවිතේ නැතිම කරලා දාන්න. ඔයා කරන දෙයට ආස නැත්තම්, එතකොට ඔයා ඉස්සරහට යනට ආස නැත්තම් ඒ පාර්ට්නර්ට පුළුවන් ඇත්තටම ඔයාව නැතිම කරලා දාන්න. ඒ කියන්නේ
අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ලයිෆ් එකේ කෙල්ලෙක්ව තෝරගද්දි හරි කොල්ලෙක්ව තෝරගද්දි හරි ඔයාට උදව් කරන ඔයාට ආස ඔයාගේ වයිබ් එකේ කෙනෙක්ව තෝරගන්න. මොකද එහෙම නැත්තම් තෝරගන්න එපා. තනියෙන් තෝරගන්න එපා. එහෙනම් තනියෙන් ඉන්න. මොකද එයාට පුළුවන් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ කරන්නත්, ඔයා හිතන්න නැති තැනකට ඔයාව අරන් යන්නත් පුළුවන්. ඒක ඇත්තටම හොඳ ආදර්ශමත් කතාවක්. මොකද තමන්ගේ හයියට ඉන්නේ තමන්ව දන්න කෙනෙක් විතරයි. තමන්ගේ ජීවිත කතාව ඇතුලේ තියාගන්න පුළුවන් තමන්ව දන්න කෙනා විතරයි. හරි. දැන් ඔයා දැන් අලුත් බලාපොරොත්තු ගැන කතා කරනවා. දැන් ඔයාගේ අලුත් සින්දුවගේ ටර්නින් පොයින්ට් එකක් වෙච්ච සින්දුත් එක්ක දැන් ඔයා ගමනක් ඇවිල්ලා. දැන් ඔයාගේ තියෙන්න ඕන B ප්ලෑන් එකක් ඉදිරියට. මොකද මේකින් නැත්නම් මේකින් ඔයා ඉස්සරහට යනවා කියන දේ තියෙන්න ඕනේ. ඔයා දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාගේ අනාගත බලාපොරොත්තු කොයි වගේද? මේ ඉන්ඩස්ට්‍රි එකේ කොතනට යන්න ඕනේද? මොන වගේ දේවල් කරන්න ඕනේද? ඔඩියන්ස් එකට මොන වගේ දෙයක් දෙන්න ඕනේ කියලාද බලාපොරොත්තු වෙන්නේ? ඔව් අර මම කලින් කිව්වා වගේ ඇත්තටම මගේ අන්තිම ගෝල් එක තමයි අර ලොකු ස්ටේජ් එක ලොකු ක්‍රවුඩ් එකක් ඉස්සරහා සින්දු කියන එක. ඒක නැති වුණොත් ඇත්තටම මට මගේ ජීවිතෙන් ඇත්තටම වැඩක් නැහැ. ඒක මට කරගන්න බැරුණා කියන්නේ මට මගේ ජීවිතේ වැඩක් නැහැ. ඒක තමයි ඉතින් ඇත්තටම ගෝල් එකේත් එකම ලස්සන වැඩ ටිකක් මේ නිර්මාණ ටිකක් එළියට දාන එක මිනිස්සුන්ට ලස්සනට අහන්න පුළුවන්. ඒ වගේම බලන්න පුළුවන් වෙනස් විදිහේ නිර්මාණ ටිකක් එළියට දාන එක ඒකටත් මාර ආසයි. ඉතින් අර ගෝල් එක තමයි කොහොම හරි ලස්සන වැඩ ටිකක් මේ එළියට දාන ගමන් අර ලොකු ස්ටේජ් එකක සින්දු ගියේ ලස්සනට ආටිස්ට් ප්‍රොෆයිල් එකක් මේන්ටේන් කරන් යන එක තමයි ඇත්තටම තියෙන ආසාව සහ හීනේ. ඒ හීනේ ළඟදීම හැබෑ වෙනවා ඒක අනිවාර්යයි. මොකද ඔයාලට හොඳ ටැලන්ට් එකක් තියෙනවා සහ ඔයාලට හොඳ ෆෑන් බේස් එකක් තියෙනවා. ඉතින් ඒකට ඉක්මනින්ම ඔයාට ඒ තත්ත්වය උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාගේ ජීවිතේ මොන දේ වුණත් මේ ගමන පහසු නැහැ. ඒ ගමන පහසු නැති වුණාට ඔයාට ඔයාගේ ආදරණියන් ඔයාත් එක්කම ඉන්න අයට දෙන්න තියෙන පණිවිඩයක් ඇති. මේ ෆීල්ඩ් එකට එන්න ඉන්න අයට මේක ආවට ගියාට කරන්න පුළුවන් තැනක් නෙමෙයි මෙතන. මේ කියන්නේ හරි රසමුසු තැනක්. මේ රස හඳුන ගන්න නම් අපි මේ රස විඳින්න ඕනේ. එතකොට ඒ රස නියමාකාරයෙන් විඳින්න නම් ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකද්ද වාගේ ෆෑන්ස්ලට නැත්නම් ඔඩියන්ස් එකට නැත්නම් අලුතින් ඉන්න අයට? අලුතින් ඉන්න අයට මට කියන්න තියෙන්නේ ඇත්තටම ලස්සන දේවල් කරන්න. දැන් ඉන්න කට්ටිය අර මං කලින් කිව්වා වගේ මාර ක්‍රියේටිව්. ආයේ මාර ලස්සන දේවල් හිතන්නේ. සමහර මේ ඔය මම දැකලා තියෙනවා TikTok වල මේ ඔය එඩිට් එහෙම කරන කට්ටිය ඉන්නවා. සමහරවිට grade 10 11 9 10 11 ඔය වගේ. කියන්නේ අලුත් ජෙනරේෂන් එක නම් මාරම ක්‍රියේටිව්. ඕගොල්ලොන්ට මේ මාර ලස්සන ගේමක් ගහන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මේ ටැලන්ට් එකෙන් ප්‍රයෝජනයක් ගන්න. සිං කරන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම සිංගර් කෙනෙක් විදිහට එළියට එන්න හිතන් ඉන්නවා නම් ලස්සන වැඩ ටිකක් කරන්න. ලස්සන මෙලඩීස් ඊට පස්සේ ලස්සන ලිරික්ස් ලියලා ලස්සන වැඩ ටිකක් කරන්න. අතාරින්න එපා කොයිම වෙලේකවත්. අනිවාර්යෙන්ම මම කිව්වා වගේ ඔයගොල්ලන්ට දිනන්න පුළුවන් උත්සාහය තියෙනවා නම්. හැබැයි අර මේ කම්මැලි වුණොත් නම් ඇතරම් බෑ. අනිවාර්යෙන්ම උත්සාහ කරන්න ඕන. වැටි නැගිටින්න ඕන. මට කියන්න තියෙන්නේ මේ ෆීල්ඩ් එකට එන කට්ටිය ඉන්නවා නම් මේ සිං කරනවා කියන එක නම් මාර ඒක ආයේ මාර ආතල් එකක්. ඔයා හිතන්න ඔයාගේ සින්දුවක් ඔයාට කියන්න දෙන්නේ නැතුව කට්ටිය කෑ ගහලා කියද්දී ඒ දැනෙන හැඟීම තරම් හැඟීමක් ඇත්තරම නැහැ. මම ඒක එකපාරක් වින්දා මේ ජනවාරි තිබ්බ කොන්සර්ට් එකේ. ඒක මාරම හැඟීමක්. ඒක ආයේ කියන්න දෙයක් නැහැ. මං කියන්නේ එන්න ඇවිල්ලි වෙලා බලන්න මේක කොච්චර ලස්සනද කියලා. ඒ කියන්නේ එක එක දේවල් try කරන්න. මේ එම තමයි අනිවාර්යෙන්ම අතාරින්න නැතුව ගේමක් ගන්න මේ වැඩ කරන්න. ෂෝට් ෆිල්ම් එකක් එනකොට කන්සෙප්ට් එකක් තියෙන ඕනේ කෙනෙකුට. දැන් ඔයාට තිබිච්ච කන්සෙප්ට් එක අනුව මොන වගේ කන්සෙප්ට් එකක්ද ආවේ මේ ෂෝට් ෆිල්ම් එක කරන්න ඕනේ කියලා. හැබැයි ඒක පොඩ්ඩක් අර රිස්කි. දැන් මම මෙහෙම එකක් කරලා මේක එළියට දැම්මොත් මේක කොයි වගේ වෙයිද කියන එක පොඩ්ඩක් පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒකත් ඔයා ඔලොට අරගෙන ඒකත් ජයගෙන ඔයා ෂෝට් ෆිල්ම් එකක් කරනවා. ඒ කන්සෙප්ට් එකත් අපි කතා කරමු. ඔව් ඒක මේ කන්සෙප්ට් එක ඇත්තටම වෙනස් විදිහේ කන්සෙප්ට් එකක්. ඒක මම කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම බලන්න. ඒක බලන්න මේ ඔයගොල්ලෝ YouTube එකේ සර්ච් කරන්න නුඹට ආදරේ ෂෝට් ෆිල්ම් කියලා. එතකොට ඔයගොල්ලන්ට ඒක එනවා. මේ මම කතාව ගැන කියන්නේ නැහැ. මම කියන්නේ මෙච්චරයි. අපි ආදරය කරන මිනිස්සු අපිත් එක්කම ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. එයාලා කොහේ හරි සතුටින් ඉන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. මම මේ කිව්වද අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට කතාව ඒ කියන්නේ ෂෝට් ෆිල්ම් එක බලලා ඉවරෙද්දි තේරෙයි. අපි ආදරය කරන අය අපි ගාව ඉන්න ඕනේ නැහැල්ලෝ.
කමන්නේ. අපි ෂෝට් ෆිල්ම් එක බලන්න කියලා අපි කියමුකෝ. එතකොට අපි තීරණය කරන්න පුළුවන් අත්‍තරම හැම වෙන්න ඕනේද කියලාද. ජීවිතේ වෙනස් කරපු තැනට තමයි දැන් අපි එන්නේ. මේ තරම් ප්‍රසාදයක්, මේ තරම් කැමැත්තක් මෙන්න මේකට ඇති වුණාද කියලා ඔයාලට හිතා ගන්න බැරුව ඇතිනේ. හරි. ඔයා මේ වෙනස ගත්ත, ඔයා වෙනසට ආරම්භ කරපු තැන මාරයි වව්. ඒ නිසා අපි ඒ සින්දුව අහන්නේ නැතුව මෙතනින් ඔයාව යවන්න බෑ. හිත ඉල්ලන්නේ මෝයරුවමයි නුඹ නැති තැන මට හරි සීතයි දුන්නාදරේ මදි වූ තැන් සොයනවා හොය ඇස් ළඟ මට සැනසීමයි යලි තුරුළු වෙන්න හිත ඉල්ලයි මේ ආදරේ නුඹට විතරයි මා කළේ නුඹට ආදරේ තවම ආදරේ නුඹට ආදරේ නුඹට ආදරේ තවම ආදරේ නුඹට අපි යාට තමයි කියන්නේ යාට ආදරේ කියලා ඔන්න ඔයා කිව්වා. අපි මේ ප්‍රෝග්‍රෑම් එකේනොත් කියනවා ඉතින් ඔන්න යාට ආදරේ කියලා ඒ ආදරේ රැක ගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයා වගේ ලස්සන බොයි කෙනෙක් ලස්සන සිංගර් කෙනෙක් අහිමි කරගත්තොත් ඒක හරි පාඩුවක්. Thank you very much. වැඩසටහන නිමා කරන්න යන්න ඉතින් ඔයා පැමිණීම ගැන අපිට හරිම සතුටුයි chat වන්න හැමදාමත් අපි ඉඩ දෙන්නේ ඔයාලා වගේ යවුනේට. ඉතින් මේ ඕගොල්ලෝ රැක ගන්න එක අපේ යුතුයකම. ඉතින් අපිට මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම සමාජයට දෙන්න ඕනේ මේ වගේ කෙනෙක් ඉන්නවා කියන දේ. ඔයාලට ඇත්තටම ඔයාට මං කියන්නේ ලෝකේ දිනනවා නම් ඔයා මේ ගත්ත තැන හරි. මට යන්න පුළුවන් ඉදිරියටම මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ගමන සාර්ථක වෙලා ඔයා බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා. අනිවාර්යයෙන්ම thank you ඕගොල්ලොන්ටත් මට මේ ප්‍රෝග්‍රෑම් එකට කතා කරාට මොකද ඕගොල්ලෝ කරන වැඩේ ඇත්තටම මාර ලස්සනයි. ඒ වගේ දැන් කියන්නේ මට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් දැන් අලුතෙන් ස්ටෙප් එකක් තියලා ඉන්න කෙනෙක්ට ඕගොල්ලෝ මේ වගේ දෙයකට කතා කරාම එයාට ඇත්තටම මේ ඒ තරම් දෙයක් නැතුව ඇති. එයාට හිතෙන්න පුළුවන් එයාට ඇත්තටම මේ වගේ මේ සපෝට් එකක් දෙන ප්‍රෝග්‍රෑම් එකකින් කතා කරොත් එහෙම එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ටත් මේ වෙනස් කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. ඇත්තටම thank you ඒ කරන වැඩේට. දිගටම ඕගොල්ලොත් කරන්නේ මේ වගේ content creatorsලට, singersලට, artistsලට දෙන support එකට ඇත්තම respect. මොකද ගොඩක් එහෙම කරන්නේ නැහැ කට්ටිය. ඒ අතර ඕගොල්ලෝ ඒ කරන වැඩේ ඇත්තටම මාරම ලස්සනයි, මාරම හොඳයි. ඒක නවත්තන්න එපා ඒක කරන්න. ඉතින් ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ ලස්සන වැඩක් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ඕගොල්ලොන්ට invite කරයි. ඊට පස්සේ ඔයාගේ ජීවිත කතාවත් මෙතන ඇවිල්ලා ලස්සනට කියන්න. Thank you. ඔෂෙන් නිරෝධ් වගේම ඔයාටත් තියෙනවා chance එක මෙතනට. ඉතින් audience එක විදිහට ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා කැමතිම ආටිස්ට් කවුද කියලා අපිට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපිට subscribe කරන්නත් අමතක කරන්න එපා. chat one එක ළඟදීම ඔයාගේ හිතගත්තේ සොඳුරු හිතවතා හොතවෙතියත් එක්ක මෙන්න මේ ෂීට් එකේ කතා කරන්න අපි එනවා. ඉතින් එහෙමනම් අපි අදට ගිහිල්ලා එනවා. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.